කොට්ටම්බයක් තලන්න විදින දුකක්. වැඩ ගොඩාක් ගොඩ ගහලා තියෙන දවසක්. මගෙත් එක්කද යුනිවර්සිටි එකට යන්න. මේ තමයි මගේ අද 7th semester එකේ අවසාන දවස. So welcome back to my YouTube channel. එහෙනම් මත් එක්ක අද දවසේ මොකද වෙන්නේ කියලා බලමු. කලින් කිව්වා වගේ මේ මගේ ෆයිනල් ඉයර් එකනේ. ඉතින් මේ අවුරුද්දේ semesters දෙකක් තියෙනවා. 7th semester එකයි 8th semester එකයි. ඉතින් මේ අද අපේ 7th semester එකේ අවසාන දවස. ඉතින් කරගන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වැඩ ගොඩක් එක්කම මම හිතුවා ඔයාලවත් එක්කගෙන යනවා කියලා. මොකද ගොඩ කාලයකට පස්සේ මට vlog එකක් ගෙනත් බැරිව කියන්නේ. ඉතින් අද දැන් වෙලාව 6:08 විතර ඇති. අද අපි උදේම යුනියකට ආවා. මොකද අපි කලින් හිටිය අපේ ටීම්ට බණකුයි දානෙකුයි ලෑස්ති කරලා තිබ්බා. ඒක අද දානේ දවස. ඒක නිසා උදේම අපි යුනියකට ආවා. අපි එනකොට නම් එතන වැඩට පටන් ගන්න තිබ්බේ. ෂේප් එකකින් අපි ගිහලා හිටියා. අපි ආවකට හාමුදුරුවෝ වැඩක් කළා. ඉතින් ඒ වෙලාවේ ඒ දේවල් පටන් ගන්න තිබ්බා. ඉතින් මට අද කියන්න ඕනි ස්පෙෂල්ම දේ තමයි මම මේක A-level results ආවට පස්සේ දාන first vlog එක. So I want to wish you all on your A-level exam results. මොකද මට ගොඩක් අය message දාලා තිබ්බා. ඊට අමතරව mails දාලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම මම සුබ පතනවා. අද උදේ දානේ දවසේ ඉතින් අපිට උදේට යුනි එකෙන්ම කන්න හම්බුණා. ඉතින් මේවා තමයි මම අද උදේට හරි. ඊට පස්සේ කොෆි එකකුත් බීලා රිෆ්‍රෙෂ් වෙලා මොකද අද උදේම හැරුණානේ. ඒක නිසා ඉතුරු වැඩ ටික කරගෙන යන්න මූඩ් එක හදාගත්තා. ඒ වෙනකොට උදේ 9ට විතර වෙලාව. ඉතින් ඒක නිසා දැන් මේ ලෑස්ති වෙනවා ටක් ගාලා ගොඩාක් වැඩ ටිකක් කරගන්න තියෙනවා. මොකද ආපහු නැත්තම් ස්ටඩි ලීව් එකට ගියාට පස්සේ තකහරේ මං එන්න ඕනේ ඉතුරු වැඩ කරගන්න. ඉතින් මුලින්ම මම බැංක් එකේ තිබ්බ වැඩ ටිකක් කරගන්න ඕන ඔය ටික ඉවර වෙලා ඊට පස්සේ ආපහු යුනි එකට ගිහිල්ලා තියෙනවා. තව පොඩි වැඩ ගොඩාක් කරන්න. මම මේ වොයිස් ඔවර් එක දානකොට මගේ වොයිස් එක වෙනස් ඇති ටිකක්. බට් හොඳටම සනීප නැහැ. දැන් මම දැක්කා මොකද නැත්තම් මට අපව වෙලාවක් හම්බෙන්නේ නැහැ මේ වැඩ කරලා ඉවර කරගන්න. තව කරපු vlogs උත් ගොඩාක් තියෙනවා. ඒවා වීඩියෝ කරගන්න පුළුවන්. මට එඩිට් කරගන්න මේ දවස්වල වෙලාවක් හදාගන්න මාර්ම අමාරුයි. මේ වෙනකොට අපිට ස්ටඩි ලීව් හම්බෙලා. ඉතින් ඒ වැඩත් එක්ක පාඩම් වැඩත් එක්ක වීඩියෝ හදාගන්න චුට්ටක් අමාරුයි. මොකද මේක අපේ ෆයිනල් ඉයර් එක නිසා. ඉතින් කැම්පස් දැන් ඇවිල්ලා ඉන්න ෆස්ට් ඉයර් එකේ නංගිලා ගොඩාක් නංගිලා මල්ලිලා මට මෙසේජ් දාලා ආලා තිබ්බා කොහොමද ස්ටඩීස් කරගන්නේ හරියට කියලා. මට ඔයාලට තියෙන පළවෙනිම ඇඩ්වයිස් එක තමයි ඔයාලා ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම ඔයාලගේ GPA එක ගැන ફોකස් කරන්න. ඒ කියන්නේ ඔයාලට ක්ලාස් එකක් ගන්න තියෙන බෙස්ට්ම අවස්ථාව chance එක මිස් කරගන්න එපා. ඒක ෆස්ට් ඉයර් එකේ ඉඳන් මේන්ටේන් කරන්න. මෙතන අහස කැප්චර් වෙනවා හරිය ලස්සනයිනේ. මම මාර්ම ආසයි අහසට. අහස දිහා බලාගෙන ඉන්න ඒක මාර්ම රිලැක්සිං. So මම කීකේ හිටියේ අපේ ක්ලාස් ගැන GPA කියලා කියන්නේ GPA subjects non GPA subjects ඔයාලට යුනි එකට එන්ටර් වෙද්දිම මොනවද කියලා කියනවා. ඉතින් ඒ ගැන ફોකස් කරලා හදාගෙන යන්න. මොකද ඔයාලා ෆයිනල් ඉයර් එකට ආවට පස්සේ ඔයාලට ක්ලාස් එකක් ගන්න ඕනේ කියලා හිතනු ගමන් ඔයාලට GPA එක හදාගන්න අමාරුයි. So do your best or your works. ඉතින් මට එතන තිබ්බ වැඩ ටික ඉවර වෙලා මම උදේ හිතාගත්ත විදිහට මට දැන් තව පැයක් විතර ඉතුරුයි ලෙක්චර් එකට යන්න. ඉතින් ඒ ටිකේ මම හිතුවා ලයිබ්‍රරි එකට ගිහිල්ලා මට තව චුටි වැඩ ටිකක් තියෙනවා ඉවර කරගන්න. මම ටක් ගාලා ඒ පැය ඇතුළත ඒ වැඩ ටිකත් ඉවර කරගෙන මම ලෙක්චර් එකට යනවා කියලා. මොකද එහෙම වුණොත් මට ලේසි. ආයි මගෙන් අහලා තිබ්බ දෙයක් තමයි ආපහු කවද්ද KTU එකට ඉන්ටෙක් එකක් කෝල් කරන්න කියලා. මම ඒ ගැන ඔයාලට කලින් පාර වගේම KTU එකෙන් ආපහු ඇප්ලිකේෂන් ගැසට් කරාම මම මගේ channel එකේ community post එකක් දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් එතකොට ඇප්ලිකේෂන් කෝල් කරාම ඒ ගැන දැනගන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් KTU වෙබ්සයිට් එකෙන්
එක සැරින් සැරේට චෙක් කරලා ඔයාලට ඒක ටච් එකේ හිටියොත් ඔයාලට KD වෙබ්සයිට් එක හරහත් ඒ ඔන්ලයින් ඇප්ලිකේෂන් කෝල් කරාම ඔයාලට ඒක දැනගන්න පුළුවන්. මාරම ඉක්මනට ඒ පැය ඉවරුණා. මේ දවස්වල පුදුම ඉක්මනට වෙලාව යනවා ඒ වගේ. කොහොම හරි හිතුවට වඩා වැඩ ටික හිතුව තරම් වැඩ ටික මට ඉවර කරගන්න බැරුණේ. අපේ ෂේප් එකේ මම කරගන්න ඕන වැඩ ටික මගේ ඉවර කරගත්තා. ඉතින් අද අපේ මේ තියෙන්නේ ලාස්ට් මැරිටයිම් ලෝ ලෙක්චර් එක. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඒක නිසා අපි ඇවිල්ලා lecture එක ඉවර වෙනකන් මම ඔය විදිහට හිටියා. So ළමයි, this is our last lecture in 7th semester. ඔන්න ඉතින් lecture එක ඉවර වෙලා අපි එනකොට අපේ යුනිවර්සිටි එකේ අලුතින් මෙන්න මේ විදිහේ අලුත් shop එකක් open කරලා ඒකේ රස කෑම ගොඩායි. එවැනි ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. හැබැයි ඒකේ තිබ්බා ක්‍රීම් චිකන් පයි එකක්. මට ඒක කාලා බලන්න මාරම රසාවක් ආවා. ඉතින් මම ඒක නිසා ගත්තා. ඒක හිතුවා වගේම හරිම රසයි. ඒක මුලින්ම කරගොන්න නිකන් අර පැටිස් එකක් වගේම වගේ තමයි. හැබැයි ඒක පොඩ්ඩක් කාලා බලද්දී ටිකක් ඒක ඇත්තටම හරිම රසට තිබ්බා. මම ඒකට ආසයි. අනිවාර්යයෙන්ම එකක් ආපහු ආයෙ ගනි. ඒක කාලා ටිකක් දුර යනකොට අපේ KD එකේ ක්ලබ් හවුස් එක ළඟ හිටියා අච්චාරු ආන්ටි කෙනෙක්. මං ගුඩ දවසට දෙකකින් අච්චාරු ගන්න කියලා බලාගෙන හිටියට මට වෙලාවක් හම්බුනේ නැහැ. මේ ලෝබි අච්චාරු මම ඒක ගත්තේ නැහැ. ලෝබි ටිකක් ගොඩක් ඇපුල් වැඩි නිසා. මෙන්න මේවා තමයි මම ගත්තේ. අඹයි දියුලුයි එකට මික්ස් කරලා මම ගත්තේ. අක්ක ගත්තා පේරයි පරපොත විදිහට අන්නාසි. එයා ඒ දෙක මික්ස් කරලා ගත්තේ. අපි දෙක හිතුවේ නම් වෙලා යන නිසා පාර දිගේ කකා යමුද කියලා තමයි බැලුවේ. හැබැයි වැඩේ හරි ගියේ නැහැ. ඒ කකා යන වැඩේ හරි ගියේ නැති නිසා පිටපස්සේ ක්ලබ් හවුස් එකට ඇවිල්ලා මෙතන ඉඳගෙන හුලං වැඩි චුට්ටක් මහන්සි යන්නත් එක්ක මෙතන ඉඳලා අපි මේක කාලම චුට්ටකින් යන් කියලා හිතාගත්තා. මොකද මාරම රශ්නේ සහ මෙතන මාර සනීප හුලක් තියෙන. ඒක නිසා අපි හිතුවා මෙතන චුට්ටක් වෙලා ඉඳලම යමුයි කියලා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ නොවේලේ සරණා සෙවන. ඔන්න එතන වැඩ ටික ඉවර වෙලා අපි දෙන්න පයින් කයි අතගෙනම බෙලක් කඩේ හන්දියට ආවා. අපිට ඕන බඩු වගේක් ගන්න ඉතින් එතන මෙන්නම ලස්සන ලිප්ස්ටික් ගොඩාක් තිබ්බා වෙනම් වැඩකට. හැබැයි ගත්තේ වෙන දේවල් වගේක්. ඉතින් ඔය විදිහට එතන බඩු ටික උයන්නත් ඒවා අරගෙන යන අච්චර පක්කෝ අපිට හම්බුණා රස කෑමක්. බලන්නකෝ මොකක්ද කියලා. කොට්ටම්බයා තලන්න විදින දුකක්. පාරේ වාහනත් යන වීඩියෝ කරමුනේ. කෝ ගාන්ඩ කැඩිදානේ. දැන් නිදානේ කන්න. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ගෙවන. Thanks for watching. Bye bye.